තමිල් ගම්මානයක අරුණ කියන තරුණෙක් ජීවත් වුණා. අරුණට ලෝකේ වැදගත්ම කෙනා වුණේ එයාගේ අම්මා. දවසක් අරුණ දෙවියන් ඉදිරියේ හිටගෙන බාරයක් දුන්නා. මගේ අම්මා සුව වෙලා හිටියොත් මම කාවඩිය උස්සලා භක්තිය පෙන්වනවා. අරුණගේ අම්මා කාලයක් තිස්සේ ලෙඩකින් පීඩා වුණා. ඒක දැකලා අරුණගේ හදවත දුකින් පිරුණා. කාලය ගත වෙද්දී අරුණගේ අම්මා ටික ටික සුව වෙන්න පටන් ගත්තා. ඒක දැකලා අරුණගේ හදවත සතුටින් පිරුණා. අරුණ තමන් දුන්න බාරය ඉටු කරන්න තීරණය කළා. උත්සව දවස ඉදා වුණා. ගමේ හැම තැනම පහන් දැලුණා. අරුණ කාවඩිය උස්සගත්තා. එය බරයිට ශරීරයේ වේදනාවෙන් පිරුණා. ඒත් ඔහු නවතිලා නැහැ. මගමැද මිනිස්සු ඔහුට ආශිර්වාද කළා. ඒ හැමදේම අරුණට ශක්තියක් වුණා. අවසානයේ ඔහු දෙවියන් ඉදිරියට ළඟා වුණා. ඔහු දැනගත්තා. භක්තිය කියන්නේ බරක් නෙමෙයි. එය හදවතට ශක්තිය දෙන ආලෝකයක්.